ඔයාලා කිව්වා වගේම මෙහි අපේ ගම ලස්සනයි තමයි. හැබැයි ඒ ලස්සන වගේම පොඩි අවුල් කීපයකුත් තියෙනවා. මම ඔයාලට ඒ අවුල පෙන්නන්නම් දැන්. මොකක්ද දන්නවද ඒ අවුල? රැස්සක් වහිද්දී මෙන්න මේ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. තා චුට්ටක් දවල් වෙනකොට තමයි මේක හොඳම දේ හරිය බලන්න පුළුවන් වෙන්නේ. මොකෝ වහිනෝ. බලන්නකෝ ඉතින්. මෙන්න බලන්න. මේ තියෙන ඉතින් පාර අයිනම දැන් තා චුට්ටක් වහිද්දී අනිවාර්යෙන් පාරට වතුර දාන්න. මේකේ හොඳ පැත්ත කියන්නේ මේ හරිම ලස්සනයි. නමුත් ඉතින් ලස්සන වුණාට වැඩක් නැහැ. මේ පේනවනේ. ලස්සන හරි ඉක්මනට නැති වෙනවා හැමතැන හැම දෙයකම. මම දවස් 3ක් ගෙදර නැති වුණා විතරයි. ගොඩාක් දේවල් වෙනස් වෙලා. චුට්ටක් දවල් වෙද්දී වතුර දානවා පාරට. ඊට පස්සේ ඉතින් අපිට හරි කරදරයි. උඩින් පෙන්නන්නම්ම. මෙන්න මේ හරියෙන් තමයි මුලින්ම පාරට වතුර එන්නේ.